ඉගෙන ගන්නෙත් නැහැ. අවසාන වෙන්නේ කාට හරි පාවිච්චි වෙන එක මට හරි දුක හිතුණා. මේකම බන්ධනාගාරයට ගිහින් මේ හොඳ තඩප්පර කොල්ලෝ පත්‍ර යවුවනේ. ජීවිතේ මොකක් හරි වුණොත් පුතේ කවුරුවත් නැහැ. කවුද ඉන්නේ? අම්මයි තාත්තයි විතරයි. බිරිඳ විතරයි. ස්වාමියා විතරයි. ගෙදර අම්මයි තාත්තයි හොඳට ඉන්නේ. මං කාරණා දෙකක් කිව්වා හැටෙන් නම් ඒක කුමාරපැක්කක් කියන්න එපා ගෙවල් වල. ඉවහඳ වගේ විශ්වාසයෙන් වගේ වට ඔයත් හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතය පළවෙනි බණ. කිසි කෙනෙකුට ගෙවල් වල තෝ කියලා කතා කරන්න එපා. ඔය අම්මලන් දැනගන්න ඕන අර ටිකක් ඔය නේද? අපිලිවලට ඉන්නවා කියලා කියනව නෙමෙයි. ඔයත් අංග ගෙවල් වල එකට කියනවද නැහැ? අර එන්නේ කතර පොල්ලට ඉන්න එපා ගෙවල් වල. එකට එක කියන එක නවත්තන්න. අර පැත්ත එකක් කිව්වොත් මේ පැත්ත 60ක් විතර කියලා නවත්තන්න. ගෙදර කොහෙවත් නිමෙන තැනක් තියනවද? කවුරු හරි ඇවිලෙනවා මිසක් කවුද නිමෙන්න හදන්නේ? හදවතට තට්ටුවක් දාලා බලන්න අපේ ගෙදර කවුද නිශ්ශබ්ද වෙන්න හදන්නේ කියලා. ඒකෙත් නෑ. ඒ මාර්යන්නේ. එනිසා මම බොහොම කරුණාවෙන් දේශනා කරනවා. ඔය කාලෙකින් ලබාගත් මේ මනුෂ්‍ය ආත්ම භාවය සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න. කාලෙකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය අපේ අම්මා තාත්තා එක්ක, දරුවෝ එක්ක, බිරිඳ එක්ක, ස්වාමියා එක්ක වෛරක්කාරකම් පිරිමහන්න හදන්න එපා. පුළුවන් නම් අර පුරුද්දට පැහැදිලිවම මම කියන්නේ අර අනේකට අර හොඳට අරකට මොකද්ද කියන්නේ අනේකගේ ආත්ම ගෞරවය රකින්න පුරුදු වෙන්න. ගාරවෝච නිවාදෝච ඇත්ත බලන්න අපි ගාව තියෙන මොනවාද කියලා. මේ පැත්තේ ඉන්නත් ගතු කේලම් කියන මිනිස්සු නැහැ. අද හදන මිනිස්සු ඉන්නවද මොරුඩුවේ? මොරුඩුව හොඳයි. එහෙමම මොරුඩුවේ නැහැ. අතෝ රියැක්ෂන් වලින් මට තේරෙනවා මොරුඩුවේ තරම් වෙන කොහෙවත් එහෙම නැහැ කියලා. කවදාවත් ඔය මේ දහම් පාසලක් තියෙනවනේ හාමුදුරනේ. එහෙනම් බැලිය හැකියි. නරෙන්ද හදනවනේ හාමුදුරනේ බක්කීත කණ්ඩායමට දරුවෝ දැම්මේ නැත්තම් එහෙනම්. මේ පොරාලන ශිෂ්‍ය නායකවරු නෑ. ඒක ජනාධිපතිවරණවා. ඒක අම්මනේ මට කියනවා. එක ඉරිදාවක්වත් ඇරියේ නෑලු. මම කිය මොකටද? හැමදාම දහම් පාසල් ලැබුවා. ශිෂ්‍ය නායකකම දිල්ලන්නලු ඉන්නේ. එක ඉරිදාවක්වත් නෝරදවා දහම් පාසල් ලැබලා තියන්නේ ඇයි? ශිෂ්‍ය නායකකමට. ඒවලට හොඳේ. අර දහම් පාසල් තරග තියෙනවා. ඔව්වට දැම්මෙන් නැත්නම් දායකකමත් එක්ක අසන. මෙව ගානේ පොඩි ආරම්භ පත හද යන හැමතැනම. මම කියන විදිහටම කියන්නද? බණින්නේ ගුරුවරුන්ට. එවුන් ඕනේ උළු දාගෙන තියෙන්නේ. ඔය ශාසනයත් එක්ක ගනුදෙනු කරනකොට මම හොඳටම දන්නවා කොළඹ මේ පැත්තේ ලෝක වැඩි. ඇයි හැමතැනම පන්සල්? මෙතන හාමුදුරුවෝ චුට්ටක් හරි මොකක් හරි කිරුවොත් එහෙනම් මොකද කරන්නේ? ඔය පාංශකූල පිරිමහ ගන්න උවමනාවට දායකම් කරන්න එපා. පැහැදිලිද මං කියන්නේ? අරමුණ පරමාර්ථයෙන් තෝරන දොල්තේ කියලා හිතනාම කරන දෝෂි කරන්න. සසර ගමන සුවපත් කරන්න. මේ දුක් විඳින එකෙන් අත් මිදෙන්න. මේ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ බණහඬ බම්මලාට තාත්තලාට දලදා හාමුදුරුවෝගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔය හැමදාම කරන
යෝජනාවක් තමයි පිළිතුරුනේ. පාස්නික සෑහෙන්න තියෙනවා කියවන්න. ඔය ජාතකෙදර ගිහිල්ලා ජීවිතේ බුද්ධවත කරන්න පුරුදු වෙනකොට ඒක උදේම නැගිටලා බුදුහාමුදුරුවෝ මේක අපේ තාත්තලා කරන්න ඕනේ. ඒක කරන්නේ මේවා නොකරන එකේ ප්‍රතිඵල ලැබෙන්නේ කවදද? කවදද හම්බෙන්නේ? අර ධනංජානි සූත්‍රයේ දේශනා කරනවානේ ධනංජානි බමුණ අන්තිම වෙලාවේ ධනංජානි කියනවානේ සරියුත් හාමුදුරුවනේ මට ඉන්න බෑ ඔළුව ධනංජානි කියලා කියන හොඳ සල්ලිකාරයෙක් රජුරවන්ට හේතු වෙලා ඔය එක එක ජඩ වැඩ කරපු මිනිස්සේ රජුරොත් එක්ක හිටියේ අන්තිමේට සරියුත් හාමුදුරුවෝ වෙනවා කොයි රජුරෝ කොයි යාළුවා ධනංජානි නරකේ බේනෝ තරාවට ව්‍යාධියට පත් වෙලා දුක් විඳිනවා. ඒ නිසා සෑම දෙයකින්ම හිත හදාගන්න. අපේ තාත්තලා මේවා කරන්න අපේ තරුණ මහත්තුරු කරන්න. හිත උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට ගෙදර අර වීදුරුවක් අරගෙන ඔබට වතුර ටිකක් දාලා භාග්‍යවතුන් වහන්සේට උදේ පාන්දර පෑන් පූජාව කරන්න. සප්තයි වරදින් නෑ පිටුනේ. හන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝ ගෙදර බුදුන් වදින්න. ඔය මට්ටමට හදාගන්න. අපි කවුරුත් ජරාවටයි ව්‍යාධියටයි පත් වෙලා මරණය වැළඳ ගන්න මිනිස්සු. මේ ධර්මතාවය ඔබ සියලු දෙනාට අවබෝධ වේවා සාදු සාදු. මේ උතුම් වූ පින්කම සිද්ධ කරන්න දෙදුන ඉහත ධර්ම දේශනාව ආරම්භයට පෙර මම සඳහන් කරපු ආවගිය උදව් උපකාර කළ ලොකුඩා සෑම සියලු දෙනාටවත් මම මේ අද තමා දන්නේ අපේ ගෙදර යන්නේ බොහොම හිතවත් පිරිසක් කියලා අපේ අයියාගේ යාළුවෝ කියලා ඒ අයියට යාළුවෝ ඉතින් ගොඩක් හිටියනේ නේ අදටත් ඉන්නවා ඉතින් කවදාවත් හිතුවද අපේ ගෙදර යනකොට මේ ගෙදර පොඩි එකාගේ අපේ පන්සලේ බණක් අහන්න හම්බෙයි කියලා. ඒ වගේම තමයි මේ ලෝකේ එහෙම අපි හිතන ඒවා වෙන්නේ නැහැ වෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්නත් බැහැ. එච්චරටම අවිනිශ්චිතයි. කෙසේ හෝ වේවා පින්කම් බොහොම සාර්ථකයි සංවිධානාත්මකයි හරි පිරිසිදුයි හරි පිළිවෙලයි. හිතේ තිබ්බ කොයි විදිහටද පින්කම කරගන්න ඕන කියලා ඒ විදිහට සිද්ධ කරන්නේ. බාධා එන්නේ ඇති ගැටලු එන්නේ ඇති හිතේදී කලකිරීම ඕන තරම් ඇති වෙන්නේ ඇති ප්‍රශ්න එන්නේ සියල්ල මැඩගෙන ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද උපදෙස් මත අපූර්වට සිද්ධ කරගන්න යෙදුණා. මේ ඉහත සඳහන් කරපු සියලු අරමුණු සාක්ෂාත් වේවා. මේ පරලෝකීය සියලු දෙනාට පින්පෙත් හේතු වාසනා වේවා. සුජීවත්ව ඉන්න අම්මට තාත්තට දෙමව්පියන්ට පින් අනුමෝදන් වේවා. යන්නේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා ආදී සර්ව ප්‍රකාරේ සාර්ථක වේවා. වැඩ ඉන්න ගෞරවනීය පින්වත් මහා සංඝරත්නයේ මේ පින් කුසල හේතු වාසනා වේවා. දෙවියන්ට පින් අනුමෝදන් වේවා. මම හදපඩු මගේ අම්මට තාත්තට පින් වැඩි වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා. साधु 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 කියලා පින අනුමෝදන් වෙනවා. ඕම වැදගත් ආශිර්වාද කරනවා. සබ්බේතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව සුවපත් වේවා. දරුවන් සරණයි.